බදු ගෙවන්න තරම් ආදායමක් නැති වුණත් බදු ගෙවන්න කියලා ස්ලිප් එකක් ආවද? එහෙමත් නැත්නම් ටැක්ස් රිටර්න් එකක් සබ්මිට් කරන්න ඕනේද එපාද කියලා තවමත් හිත හිතා ඉන්නවද? එහෙනම් මේ වීඩියෝ එක ඔයාටත් වැදගත් වෙයි. නිල් රිටර්න් එකක් දාන්නේ කොහොමද? මොකද්ද මේ නිල් රිටර්න් එක කියන්නේ? ඉතින් මේ දවස්වල වැඩිපුරම අපෙන් අහන ප්‍රශ්නයක් තමයි නිල් රිටර්න් එක. 2024 ජනවාරි 1 වෙනිදා ඉඳන් ශ්‍රී ලංකාවේ අවුරුදු 18ට වැඩි හැම කෙනෙක්ටම ටැක්ස් ෆයිල් එකක් ඕපන් කරන එක අනිවාර්ය වුණා. ආදායමක් තිබුණත් නැතත් ටින් එකක් ගන්න සිද්ධ වුණා. එතකොට මොකද්ද මේ ටැක්ස් ඉයර් එක කියලා කියන්නේ? 2024-25 ටැක්ස් ඉයර් එක කියලා කියන්නේ 2024 අප්‍රේල් 1 වෙනිදායින් පටන් අරගෙන 2025 මාර්තු 31 අවසන් වෙන අවුරුද්ද. මේ අවුරුද්දේ ඔයාගේ මුළු ආදායම රුපියල් ලක්ෂ 12ට වඩා අඩු නම් ඔයා බදු ගෙවිය යුතු වන්නේ නැහැ. නමුත් රිටර්න් එක ෆයිල් කිරීම අනිවාර්යයි. බදු ගෙවිය යුතු ආදායමක් නැති අය දාන්න ඕන රිටර්න් එක තමයි නිල් රිටර්න් එක කියලා කියන්නේ. ඉතින් මේ නිල් රිටර්න් එක දාන එක හරි සරලයි. හැබැයි ඊට කලින් ඔයාට අනිවාර්යයෙන්ම ටින් නම්බර් එක සහ පින් එක තියෙන්න ඕනේ. ඔයාට ටින් එක මතක නැත්නම් IRD එකට කෝල් කරලා ඔයාගේ NIC එක කියලා ටින් නම්බර් එක ඉල්ල ගන්න පුළුවන්. ටින් එක තියෙනවා නම් පින් එක ඔන්ලයින් මාර්ගයෙන් ගන්න පුළුවන්. අපි දැන් බලමු නිල් රිටර්න් එකක් දාන්නේ කොහොමද කියලා. මුලින්ම IRD සයිට් එකට ලොග් වෙලා ඒකේ e-services යටතේ access to e-services කියන එක ක්ලික් කරන්න ඕනේ. ඊට පස්සේ මෙතනින් individual taxpayer කියලා දීලා proceed to login කියන එක දෙන්න ඕනේ. ඊළඟට ඔයාලට මේ වගේ window එකක් එනවා. එතන ඔයාගේ TIN number එක PIN එක ගහලා log වෙන්න පුළුවන්. එතනින් log වුණාට පස්සේ ඔයාට open වෙලා තියෙන return ටික මේ විදියට පෙන්නනවා. එතනින් ඔයාට අදාළ වර්ෂය ඒ කියන්නේ 2024-25 අවුරුද්ද ටික් කරලා ඉස්සරහට යන්න. ඊට පස්සේ ඔයාට මෙහෙම ඔප්ෂන් 6ක් තියෙන වින්ඩෝ එකක් ලැබෙවි. ඒකේ එක එක ඉන්කම් කැටගරි තමයි තියෙන්නේ. ඔයාට කිසිම ආදායමක් නැති නිසා නිල් රිටර්න් කියන පස්වෙනි කොටුවේ ටික් එක දාලා next කියලා දීලා ඉස්සරහට යන්න ඕනේ. එතනින් ඔයාට මැසේජ් එකක් එනවා. ඒ මැසේජ් එකට yes කියලා දීලා ඉස්සරහට යන්න. ඊට පස්සේ මේ විදියට උඩින් ඔයාගේ නම TIN නම්බර් එක එක්ක ඔයාගේ ආදායම් විස්තර ඇතුළත් කරන්න වින්ඩෝ එකක් එනවා. ඒකේ ඔයා රෙසිඩන්ට්ද non residentද සීනියර් සිටිසන් කෙනෙක්ද නැද්ද කියන ටික නිවැරදිව මාක් කරන්න ඕනේ. ඔයා නිල් රිටර්න් එකක් සබ්මිට් කරන්න යන්නේ ඔයාට බදු ගෙවන්න ආදායමක් නැති නිසානේ. ඉතින් බදු ගෙවන්න ආදායමක් නැති නිසා ඔයාට මෙතනදී ආදායම් ඉදිරිපත් කරන්න අවශ්‍යතාවයක් නැහැ. හැබැයි ඔයාගේ බැංකු ගිණුම් වල තියෙන පොලිය සමහර විට ඔටෝ ලින්ක් වෙලා තියෙන්න පුළුවන්. මෙතනින් ඉස්සරහට ගියාට පස්සේ ඔයාලට සමරි එකක් එනවා. සියලුම ආදායම් විස්තර දාලා ඒක බලලා next දීලා ඉස්සරහට යන්න. ඊළඟට assets liabilities එහෙමත් නැත්නම් වත්කම් වගකීම් අනිවාර්යයෙන්ම ඉදිරිපත් කළ යුතුයි. මේ වින්ඩෝ එකේ ඔයාගේ ඉඩම් ගොඩනැගිලි වගේ එහා මෙහා ගෙන යන්න බැරි වත්කම් තියෙනවා නම් ඒවා immovable property යටතේ ඔයාට එහා මෙහා ගෙන යා හැකි වාහන වගේ දේවල් තියෙනවා නම් ඒවා movable property යටතේ දාන්න ඕනේ. ඊට අමතරව ඔයාට අදාළ බැංකු ගිණුම් ඒ වගේ සියලුම වත්කම් මෙතන ඇතුළත් කරන්න ඕනේ. මෙතන වත්කම් වගකීම් ඇතුළත් කරන්නේ add draw කියන බටන් එකකින්. මේ add draw කියන බටන් එකට ගියහම මේ විදියට ඒ අදාළ විස්තර දාලා add කරන්න තමයි තියෙන්නේ. එතකොට ඒක list එකට add වෙනවා. ඒ වගේම වත්කම් වගේම ඔයාගේ මොනවා හරි loans මොනවා හරි තියෙනවා නම් liabilities යටතේ ඒව ඇතුළත් කරන්න ඕනේ.
ඊට පහළින් cash in hand, loan ඒ වගේ වටිනාකම, jewelries තියෙනම් ඒවයේ වටිනාකම මේ විදියට ඇතුළත් කරන්න ඕනේ. ඊට පස්සේ next දීලා ගියාම ඔයාට ඊට පස්සේ එන්නේ declaration එකක්. මෙතනදී රිටර්න් එක ෆිල් කරන්නේ කවුද කියන එක තමයි ඩික්ලරේෂන් එක දෙන්න ඕනේ. මේ නිල් රිටර්න් එක ඔයාට තනියම වුණත් සබ්මිට් කරගන්න පුළුවන් නිසා මෙතන ඔයාගේ විස්තර ඇතුළත් කරන්න පුළුවන්. එතකොට එතනින් ඒ ටික ඔයාගේ විස්තර ටික දීලා next දීලා confirmation page එකක් එනවා ඔයාට. ඔයා ඇතුළත් කරපු සියලුම විස්තර එතන තියෙනවා. ඒක බලලා ඉස්සරහට යන්න ඕනේ. මුලින්ම ඔයා මේක සබ්මිට් කරන්න කලින් print කියන option එකට ගිහින් PDF එකක් විදියට ඒක අනිවාර්යයෙන්ම save කරගන්න. ඒ වගේම මෙතන option එකක් තියෙනවා documents upload කරන එක. supporting documents upload කරන එක. ඔයාට ආදායමක් නැති නිසානේ නිල් රිටර්න් එක සබ්මිට් කරන්නේ. එතකොට ඔයාට documents upload කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. මෙතන documents upload කරනවාද කියන එකට later කියන එක ටික් කරලා submit button එක press කරාම ඔයාගේ return එක submit වෙනවා. ඉතින් ඕක තමයි nil return එක submit කරනවා කියලා කියන්නේ. මේ nil return එකත් මේ අවුරුද්දේ නොවැම්බර් 30ට කලින් submit කරන්න ඕනේ. ඉතින් මේ වීඩියෝ එක බලලත් ඔයාලට රිටර්න් එක සබ්මිට් කරන එක ගැටලු සහගත නම් බ්‍රයිට් බුක් අපිට පුළුවන් ඔයාලට උදව් කරන්න.